අපේ එදිනෙදා ජීවිතයේදී මේ මානසික සෞඛ්‍ය වැදගත් වන්නේ ඇයි කියන එක අපි ඊළඟට කතා ඔව්. දැන් එදිනෙදා ජීවිතයේ අපි ගත කරද්දී අපිට මේ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යයි. එතකොට එතනදී තමයි අපේ එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ පිළිබඳව කරුණු වශයෙන් සාකච්ඡා කරොත් එහෙම අපේ හැඟීම් කල්පනාකරණය කරගෙන ඒ වගේම අපේ ආතතියෙන් කල්පනාකරණය කර ගැනීම අපිට කතා කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ අපිට දැනෙන හැඟීම් අපි පාලනය කළ යුතුයි. ඒ වගේම අපිට දැනෙන සියලුම හැඟීම් අපි එළියට මුදා හරින්නේ. එතකොට අපිට තරහක් ආවොත් අපි ඒක අපේ සමාජයට අපි ඒක වරම මුදා හරින්නේ. ඒවා අපි කළමනාකරණයකින් යුතුව තමයි මුදා හරින්න ඕනේ. ඒ වගේම තමයි අපි ගැටලුවලදී අපි නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වෙන්නත්. ඒ නිසා අපිට මෙන්න මේ කාරණාවලට අනිවාර්යෙන් යහපත් මානසික සෞඛ්‍යයක් කියන දේ අත්‍යවශ්‍යයි. තවත් කාරණාවක් කතා කරොත් අපිට යහපත් සම්බන්ධතා පවත්වා ගන්න යාමටත් මේ මානසික සෞඛ්‍ය කියන දේ වැදගත් වෙනවා. මොකද අපි පුද්ගලයෝ වශයෙන් සමාජයේ ජීවත් වෙන පුද්ගලයෝ. එතකොට අපිට තනිව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපිට අනිවාර්යෙන් මේ සමාජයේ ඉන්න මිනිස්සුන් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට මේ මානසික සෞඛ්‍ය කියන දේ අපිට අත්‍යවශ්‍යයි. වගේම අපේ ඵලදායීතාවය සහ අවධානය ගැන සාකච්ඡා කරද්දී අපිට අනිවාර්යෙන් මේ යහපත් මානසික සෞඛ්‍ය වැදගත් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි එදිනෙදා කරන රාජකාරියට යම්කිසි අවධානයක් දීලා අපි ඒක පොදින් කරනවා කියන්නේ අපිට ඒ දවසේ ඵලදායීතාවයකින් යුතුව අවසන් කරන්න පුළුවන්. ඉතින් අන්නේ ඒකටත් අපි මේ කාරණාව ප්‍රධාන වෙනවා. ඒ වගේම අපේ ශාරීරික සෞඛ්‍ය ගැන කතා කරමු. මේ ශාරීරික සෞඛ්‍ය පවත්වාගෙන යන්න මානසික සෞඛ්‍ය අත්‍යවශ්‍ය වෙනවා. දැන් ඒක ගත්තොත් එහෙම කෝච්චි පාර. දැන් අපි දන්නවා හොඳ ගමනාන්තයකට යන්න නම් අපිට අනිවාර්යෙන් කෝච්චි පාර මේ පීලි දෙකම අවශ්‍යයි. ඒ වගේ තමයි අපි සමාජයේ වගේම අපේ පුද්ගලික වශයෙන් යහපත් සාර්ථක ගමනක් යන නම් මේ කායික සහ මානසික කියන සුවතාවය අත්‍යවශ්‍යයි. කායික සුවතාවය තියෙනවා නම් ඊට මානසික සුවතාවයක් තියෙනවා. මානසික සුවතාවය තියෙනවා නම් අපිට කායික සුවතාවයක් ලබා ගන්න පුළුවන්. ජීවිතයේ අරමුණු වලට යද්දී අපිට මේ යහපත් මානසික සෞඛ්‍ය කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපි ධනාත්මක සිතුවිලි යන්න ඕනේ. ඍණාත්මක සිතුවිලි වලට අපි අභියෝග කරන්න ඕනේ. ඒ වගේම අපි තුල තියෙන හොඳ දේවල් අපි විසින් අපි අගය කරගත යුතුයි. මෙන්න මේ වගේ කාරණා අපේ ජීවිතේ සාර්ථක කරගන්න බොහෝ ලෙස බලපානවා. ඉතින් මෙන්න මේ කාරණා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න නම් අපිට හොඳ යහපත් මානසික සෞඛ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.